Hello everyone, welcome to my YouTube channel. මේ අපේ වීඩියෝ සීරීස් එක හත්වෙනි වීඩියෝ එක. මේකදී මම කතා කරන්න යන්නේ මම කොහොමද මගේ හෝම් පේජ් එකට කැරසල් එකක් හැදුවේ කියලා. මේ තියෙන මම හදපු කැරසල් එක. මේකට hover effect එකක් දාලා මම මේ විදිහට shadow එකක් දාලා තියෙනවා tailwind CSS පාවිච්චි කරලා. ඒ වගේම තමයි මේ hover එකේදී මෙන්න මේ වගේ buttons දෙකක් appear වෙන හදලා තියෙනවා. ඒ buttons click කරාම මේ වගේ motion එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේ මේ වෙන motion එක අනුව මෙතන indicators වලින් පෙන්නනවා right වෙලා. අපි බලමු මේකට දාලා back end එක ඒ වගේම design එක මොන වගේද කියලා. මේ තියෙන්නේ මගේ featured carousel section එකට දාලා design එක. මේකෙදි මම මෙන්න මේ වගේ classes ටිකක් use කරලා කියන්නේ tail classes use කරලා තමයි මේක display කරලා තියෙන්නේ. මම මේකට මේ වගේ div sections 6ක් use කරලා තියෙනවා. ඊළඟට ඒකදී අන්තිමට තියෙනවා navigation buttons. ඒ කියන්නේ අර ඔයාලා දැක්ක arrow buttons දෙක මේ විදිහටම design කරලා තියෙනවා. ඒ වගේම මෙතන click එකේදී මේ slide carousel කියලා function එක click වෙන විදිහට තමයි මම program කරලා තියෙන්නේ. ඒ වගේම මේ තියෙන්නේ indicators වලට අදාළ code එක. ඒකෙදිත් මම මෙන්න මේ වගේ function එකක් go to slide කියන function එක දීලා තියෙනවා. මෙතනින් අපේ carousel එකට දාලා section එක ඉවර වෙනවා. අපි බලමු කොහොමද JavaScript එකෙන් manage කරලා තියෙනවා carousel කියලා. ඒකෙදි මම මෙන්න මේ වගේ variables ටිකක් හදාගෙන තියෙනවා. current slide, items per view, total items, max slide කියලා functions වලින් එළිය හදපු නිසා මේවා මට functions දෙක කීපයකටම use කරන්න පුළුවන් වෙන තමයි මේ විදිහට variable functions වලින් එළිය global විදිහට හදලා තියෙන්නේ. ඒ වගේම මම මුලින්ම මුළු function විදිහට slide carousel කියන එක අරගෙන තියෙනවා. ඒකේ direction කියලා parameter එකක් pass කරනවා මම. ඒක අල්ලගෙන තියෙනවා මෙන්න මේ විදිහට. ඊළඟට මෙතනදී update carousel කියන function එක අන්තිමට call වෙනවා. update carousel function එක මේ තියෙන්නේ. මේකෙදි මම මේ වගේ variables ටික function එක ඇතුලේ හදාගෙන තියෙනවා. එතකොට මට ඒ ටික මේ function එක ඇතුලේ විතරයි use කරන්න පුළුවන්. ඒකෙදිත් මම මේ විදිහට class handle වෙන විදියක් හදලා තියෙනවා මේ එකක් use කරලා. ඊළඟට මේ තියෙන function go to slide කියන function එක ඒකෙදි update carousel කියන function එක මේ විදිහට call වෙනවා. එතකොට මේ තියෙන setting tool එකක් දාලා ඔටෝම carousel එක තප්පර 5කට සැරයක් මෙන්න තප්පර 5කට සැරයක් slide carousel කියන function එක call වෙන තමයි මේ විදිහට setting tool එකක් දාලා තියෙන්නේ. ඊළඟට මෙතනින් handle කරනවා responsive changes. ඒ කියන්නේ මේක resize වෙන විදිය මේකෙන් handle කරනවා event listener කෙනෙක් දාලා. ඒකෙදි update carousel කියන එක call වෙනවා. ඊළඟට මේ තියෙන්නේ on load එකේදී dots ටික initial වෙන හදපු function එක. ඒකටත් මම event listener කෙනෙක් දාලා තියෙනවා. ඒකෙදිත් මම for loop එකක් මේ විදිහට දාලා තියෙනවා. on click dot එක on click කරාම go to slide කියලා. ඊළඟට මෙතන dot එක class name එක change වෙන්න ඒක blue 600 තිබ්බනම් ඒක bg grade 300 වලට change වෙන්න ඒ විදිහට function එකක් හදලා තියෙනවා. ඊළඟට මෙතනින් ආපහු අන්තිමට update carousel කියන function එක call වෙනවා. මේකේ මෙතනින් මගේ carousel එකට දාලා function එක ඉවර වෙනවා. හොඳයි අපේ 7 වෙනි වීඩියෝ එකත් මෙතනින් ඉවරයි. 8 වෙනි වීඩියෝ එකෙන් හම්බ වෙමු. Thank you.